සියලු දෙනාටම තෙරුවන් සරණයි. මුළුමහත් ලෝවාසී ලක්වාසී බොදුනොබොදු සියලු දෙනාටම භාග්‍යවන්ත අවස්ථාවක් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් හමු අමාමෑණී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලඳ ඒ නිකලෙස් නිකලැල් උත්තම ධාතුන් වහන්සේලා ශ්‍රී ලංකාදීපය තුල ප්‍රදර්ශනය කිරීම භාග්‍යයට කාරණයක් සහ සංසාරේ කාලයකින් ලැබෙන මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තුල බුද්ධ කියන වචනය දුර්ලභයි, බුද්ධෝත්පාදයේ දුර්ලභයි, මිනිසත් භවයේ දුර්ලභයි. මෙවැනි දුර්ලභ කාල සීමාවක් තුල ලක්වැසි සියලු දෙනාටම ගංගාරාම විහාරස්ථානයේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ විශේෂයෙන් මතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන රජයේ අනුග්‍රහය යටතේ මේ උතුම් වූ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම ඉමහත් භාග්‍යයට කාරණයක් සහ ලක්වාසී සියලු දෙනාම වාසනාවන්තයි, පින්වන්තයි. ශ්‍රී ලංකාදීපයට මේ දේශයට ආශිර්වාදයක් අපේ බුදුහාමුදුරුව වැඩියා වාගේ, ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩියා වාගේ. එනිසා මේ ලක්වාසී සියලු දෙනාටම සාමය, සෞභාග්‍ය, නිදුක් නිරෝගී භාවය ලැබෙනවා, චිර ජීවනය ලැබෙනවා, නියතයි. ලංකාදීපයේ සියලු දෙනාම පින් කරලා තියෙනවා මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුල. දළදා හාමුදුරුවෝ ධාතුන් වහන්සේලා වඳ පුදා ගන්න මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ සියලු වැඩ කටයුතු අපේ නායක හාමුදුරුවෝ රජයේ මැදිහත් වෙලා හරි සංවිධානාත්මකයි, සියල්ල හරි පිළිවෙලයි, හරි පිරිසුදුයි. කාටවත් අපහසුතාවයකට පත් වෙන්න උවමනාවක් නැහැ. ඇවිල්ලා නිමී හැනහිල්ලේ ධාතුන් වහන්සේලා වැඳලා පුදලා යන්න පුළුවන්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.